අපිට සමහර වෙලාවට මිනිස්සු මුණට මුණ ගැහුණාට පස්සේ එයාලගේ තියෙන රෙඩ් ෆ්ලැග්ස් අඳුර ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි එයාලට ටෙක්ස්ට් කරද්දී අපිට එයාලගේ අමුත්තක් දැනෙන්න පුළුවන්. ඔයත් වගේ ෆෝන් එක දිහා බලාගෙන වගේ පාර්ට්නර් මොකද්ද මේ එයාලා තියෙන මැසේජ් එකෙන් කියලා තියෙන්නේ කියලා කන්ෆියුස් වෙනවද? එහෙම නැත්නම් මේක නිකන් මැසේජ් එකක් විතරයිනේ මම තමයි මේක ගැන මේ ඕනවට වඩා හිතන්නේ කියලා ඔයාටම දැනගන්න කෙනෙක්ද? එහෙනම් සමහර විට ඔයා ඉන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉඳලා බලන්න මේ කියන ලක්ෂණත් ඔයාගේ පාර්ට්නර්ගේ තියනවාද කියලා. ඉතින් පළවෙනි එක තමයි එකපාරට අතුරුදහන් වෙන කට්ටිය. ඉතින් මෙයාලා රිලේෂන්ෂිප් එකේදී මුල කාලේ සෑහෙන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා පැය 24ම වගේ ඔයත් එක්ක අවේලබල් වෙලා ඔයාට ඇටෙන්ෂන් එක දෙනවා, ඔයා කෑලි බිව්වේ මොනවද කියලා අහනවා, නිතරම වාගෙන හොයලා බලනවා. හැබැයි මාසයක් දෙකක් ගියාට පස්සේ එයා මැසේජස් වලට රිප්ලයි කරන්න ගන්න කාලය ටිකක් පහු වෙනවා. සමහරවිට පැය ගාණක් යනවා, එහෙම නැත්නම් ඊට පස්සේ දවස් ගාණක් යන්න පුළුවන්, සති ගාණක් ඔය වගේ පරක්කු වෙන ගන්නවා. ඉතින් මේක ඇත්තටම රෙඩ් ෆ්ලැග් එකක්. ඇයි එහෙම කියන්නේ? ඉතින් මේ වගේ එකපාරටම එයාගේ චර්යාවේ වෙන වෙනස්කමකට හේතුවක් තියෙන්න ඕන. ඉතින් බොහෝ වෙලාවට මේ වගේ වෙන්නේ එයා ඔයාට ඇටෙන්ෂන් එක දෙනවා වගේ නෙමෙයි, එයත් ඔයත් එයාට ටෙන්ෂන් එක දෙන්න ගත්තට පස්සේ එයාට ඒක නිකන් ඉමෝෂනල් ඕවර්ලෝඩ් එකක් වගේ දැනෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් ඔයා නිතරම දැන් එයා ගොඩක් වට try කළා, ඔයා දැන් මේ ඇටෙන්ෂන් එක දීලා ඒකට ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔයාගේ ඇටෙන්ෂන් එක නිතරම එයාට තියාගන්න එයා නිතරම රිප්ලයි කරන්නේ නැතුව ඉඳලා හිටලා රිප්ලයි කරාට පස්සේ ආ හිතෙනවා ඔයාගේ තියෙන ඉන්ට්‍රස්ට් එක දිගටම තියේ කියලා. ඒක හින්දා ඒ කන්ට්‍රෝල් එක තියාගන්න රිලේෂන්ෂිප් එකේ එහෙම කරනවා නම් ඒක අනිවාර්යෙන් රෙඩ් ෆ්ලැග් එකක් වෙන්න පුළුවන්. ඉතින් සමහර තවත් අය ඉන්නවා එයාලා රැට විතරයි මැසේජ් කරන්නේ. ඉතින් මේකත් සමහර විට විතරයි රෙඩ් ෆ්ලැග් එකක් වෙන්න පුළුවන්. එයාලා කලින් ඔයාට කියලා තියෙනවා මට රැට විතරයි මෙහෙම ඉඩකඩ තියෙන්නේ ටෙක්ස්ට් කරන්න. එහෙම හරි කමියුනිකේෂන් එකක් තිබිලා එයා විදියට කරනවා නම් ඒක රෙඩ් ෆ්ලැග් එකක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම කිසිම කමියුනිකේෂන් එකක් නැතුව එහෙම නැත්නම් ඒ වගේ කිසිම කමියුනිකේෂන් එක වොයිඩ් කරලා එයා රැට විතරක් ඔයා තාම හැල්ලා දින්නේ මොකද කරන්නේ කියලා වගේ එයා මෙසේජ් කරනවා නම් එයා යාගේ ෆ්‍රී ටයිම් එක රැට නිදා ගන්න කලින් ඉතුරු වෙන පොඩ්ඩ වෙලාව ඒකට ඔයත් එක්ක කතා කරන්න නිකන් රිලේෂන්ෂිප් එකක් තියාගන්න විතරක් ඔයත් එක්ක ටෙක්ස්ට් කරනවා වෙන්න පුළුවන්. ඉතින් සමහර අය ඉන්නවා ඔයා මොනතරම් දේවල් දිග ටෙක්ස්ට් එකක් දාලා යවුවත් අනිත් පැත්තට වචනයයි දෙකයි ඔයාට රිප්ලයි එකක් එවන්න. ඉතින් කලින් එයා සාමාන්‍ය විදිහට රිප්ලයි කරලා දැන් මේ විදිහට එකපාරටම පොඩි රිප්ලයිස් එවනවා නම් ඒක එයාගේ ඉන්ට්‍රස්ට් එකේ අඩුකමක් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඔයා කොච්චර දිග ටෙක්ස්ට් එකක් කියවුවත් එයා එවන්නේ හරිම පොඩි ටෙක්ස්ට් එකක්. ඒකට රිප්ලයි එකක් විදියට. ඉතින් මේකත් රෙඩ් ෆ්ලැග් එකක් වෙන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා එයාලා ඔයාලට කියනවා මම ගොඩක් ටෙක්ස්ට් කරන්න කැමති කෙනෙක් නෙමෙයි, ඒ හින්දා මම කෝල් කරාට පස්සේ ඔයත් එක්ක හොඳට කතා කරන්නම් කියලා. අර කලින් කිව්වා වගේ හොඳ කමියුනිකේෂන් එකක් තියෙද්දි මෙහෙම වෙනවා නම් ඒක රෙඩ් ෆ්ලැග් එකක් නෙමෙයි. හැබැයි එහෙම කිසිම කමියුනිකේෂන් එකක් නැතුව එයා පොඩ්ඩයි නම් රිප්ලයි කරන්නේ ඒක රෙඩ් ෆ්ලැග් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා ඔයා මැසේජ් එකක් එවුවට පස්සේ එයාට ඒකේ පේන්නෙම මොනවා හරි තියෙන අඩුපාඩුවක් විතරයි. එක්කෝ අකුරක අඩුපාඩුවක් එහෙම නැත්නම් ග්‍රැමර් වල තියෙන අඩුපාඩුවක්. ඒ වගේ මොකක් හරිම අඩුපාඩුවක් තමයි එයාලා
ෆෝකස් කරන්න. ඉතින් ඔයාලා මැසේජ් කර කර ඉන්නගම ඉන්නකොට ඔයාට මොකක් හරි වැඩක් තියලා පොඩ්ඩක් ඉන්න මට වැඩක් තියෙනවා මම තව ටිකකින් කතා කරන්නම් කියලා ඔයා පොඩ්ඩක් ඒක කියලා නතර කරන්න හැදුවොත් එයාලා කියනවා හරි මට තේරෙනවා දැන් බිසි තමයි කියලා ඔයා මට දැන් කැමති නෑ වෙනදා වගේ එමු කියලා ඕවර් රියැක්ට් කරන්න ගන්න. ඉතින් මේකත් ටොක්සික් වෙන්න පුළුවන්. මොකද එයාලට ඉමෝෂනල් මැචුරිටි එකක් එහෙම නැත්නම් අවබෝධයක් නැහැ. පොඩ්ඩක් පරක්කු වෙනවා කියන්නේ රිජෙක්ෂන් එකක් කියන එක ඒත්තු ගන්නන්න එයාලා try කරනවා. ඉතින් මේකත් ටොක්සික් වෙන්න පුළුවන්. මොකද එයාලා රිලේෂන්ෂිප් එක කන්ට්‍රෝල් කරන්න හදන හින්දා. ඉතින් මේ කියන රෙඩ් ෆ්ලැග්ස් ඔයාලට තත්දින්න වෙලා තියෙනවද? ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි වැදගත් දෙයක් ගත්තා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye.